Hello friends, welcome to back another gameplay video. Is only the Ada we play කරන්නේ Ninja Rayuk කියන සුපිරිම ගේම්. මේක ඇත්තටම කියව නින්ජා ගේම් එක. අපි බලමු. අපි මෙතන තියෙන කඩාගෙන. හරි. අපිට බෝම්බයක් හම්බුණා පොඩි. මෙතනට ගිහලා බලමු වදින තැනක් වගේ. වැන්දා. මෙතන තියෙන අපිට ලෙවල් අපේ හෙල්ත් එක ස්කිල් හැම එකම අප්ඩේට් කරන්න පුළුවන්. මෙතන අපිට බලයක් වගේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ එක එක ලෝක. අපි මෙන්න මේ පළවෙනි ලෝකෙ ඉඳන් තමයි මම මේ දෙවෙනි ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. හරි බලමු. අපි ඉස්සරහට. මේ තියෙන දෙවෙනි ලෝකෙ. මේක ඕපන් වෙන්නේ අතන තියෙන අර නිකන් වඳින දේවාලයක් වගේ තිබ්බේ. අන්න එතනට වැන්දර වස්සේ. ඔව් දැක්කා වගේ. දුම් ගැහුවා. හරි බං ඉතින් උන්ට ඇස් කපනවා. හරි. දැක්කේ නේද? බෝම්බයක් ගහනවා. දුම පාලා. මලාද? අඩේ දැක්කනේ. ගැහුවා. ඉවරයි. අයියෝ. මේ මුටවල්. අයියෝ. ඉවරයි. උන් කොහෙද බං මට ගහන්නේ? ඒකයි. හරි බයි ඉතින්. මේගොල්ලන්ට පේනවනේ මේ තියෙන බෙරි ගස්. මේවා කැපුවාම අපිට මේ වලින් එක එක බෙරි හම්බ වෙනවා. මේ එක එක බෙරි වලට බල තියෙනවා. මේක ලයිෆ් ඉලෙක්සර්. මේකෙන් අපේ හෙල්ත් එක වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන සුදු පාට බෙරි జాතිය මං ගාව තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති මේ බෙරි జాතිය. මේ සුදු පාට බෙරි జాතිය මේක කෑවහම අපේ මේ උඩ හෙල්ත් එකත් එක්ක තියෙන සුදු පාට අර නිකන් ඉරි වගේ ඒවා වැඩි වෙනවා. ඒවා වැඩි වුණාම අපේ කඩුවට තියෙන බලය ඇක්ටිව් වෙනවා. මෙන්න මේ විදිහට. හරි දැක්කා වගේ. හරි වයින්. දැන් තමයි කන්නේ. මේ තියෙන මයි කඩුවට. දැක්කා. ඉවරයි. අයියෝ මම ඉවරයි. අපි ආයෙම පණගමු. මොකද මට අයිති දෙයක් මෙතන තියෙනවා. හරියට. දැන් අපි හෙල්ත් ගෙඩි ටිකක් ඉතින් ඇක්ටිව් කරගමු. හරි. ඔන්න ඉතින් මම මොකද වැඩි කතා කරන්නේ. අද තමයි කන්නේ ලොකු කඩුවකින්. එනවල. අවුදද මට ගහන්න. මම ගුටි කන්න එහෙම. හරි මේක කඩාගමු. හරි බං ඉතින් අපි උඩටම මෙන්න මෙතන අර වගේ පෙට්ටියක් තියෙනවා. කඩ. යා. උඩ කරගෙන දෙන්න. සුපර් ෂොට් එක. හරි. බෝම්බයක්. මොනවද මන්ද මේ බෝම්බ? ෆ්ලයිම් බෝම්බ? පියාඹන බෝම්බ? මොනවද? ඔයගොල්ලෝ දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කැඩුවා. නියමයි. අපිට ඉතින් මේකේ එක එක ලෝක තියෙනවා මේකේ. ඇත්තම කිව්වොත් හොඳයි මේ නින්ජා ගේම් එක. අපිට මේක කැමති දෙයක් ගන්න පුළුවන්. ඕපන් වල. මේ බෙරි ගහක් තව මොන જાති බෙරි ගෙඩියක් හම්බෙද්ද දැන්. ගම් පාටයි. ඒකෙන් නම් කරන්න ඕන දේ ඇත්තටම මම දන්නේ. ඕගොල්ලෝ මේ ගේම් එක ගහලා දැනගත්තොත් මටත් කමෙන්ට් එකක් දාන්න. හරි දැන් ඉතින් අපි ඊගාවට නින්ජා බොස් කෙනෙක් එක්ක මං හිතන්නේ ෆයිට් කරන්න යන්න තියෙන්නේ. ඊට කලින් කඩුවේ බලය පොඩ්ඩක් ඇක්ටිව් කරලා ගත්තා නම් හරි. මේ කඩුවෙන් ගහගමු. යමු බලන්න. මංගා බෝම්බ තියෙනවා. ඒව පාවිච්චි කරමු අපි. අර ඉන්නේ. දඩ බඩෝ. ඉවරයි. හරි. ඔන්න ඉතින් පොඩි සද්දවත් දැහෙනවා. ඉතින් මම වීඩියෝ කරන ගමන් මම මොකද උදේ වෙලා වීඩියෝ එක කරන්නේ.
මෙතන අපිට ගන්න එකක් හම්බ වෙනවා මුලින්ම. අපි ඒක ඇක්ටිව් කරගමු. බුලට් නෑ වගේ. ඒකින්ද නින්ජා තරුවගයක් තියෙනවා. අපි ඒක දාමු. තව මෙයාගේ ඇඳුම වෙනස් කරගත්තා නම් හරි. ඔන්න බලන්න දැන් මෙයාගේ වෙස් මුණකුත් තියෙනවා. ඉතින් සුපිරි. කඩුව තමයි පොඩ්ඩක්. හරි කමන්නේ. අපි යමු. තුවා කැඩුවා. හරි. එළ බං එළ. හරි බං ඉතින් ඒකත් කඩාගත්තා අපි. ඔන්න ඉතින් මෙතන ඉන්න නින්ජා බොක්කා හුටා හුටා. හරි ඔන්න ඉතින් මංගා බඩු නෑ වගේ නේද? ඔයාලා මුකුත් පේන්නේ මම ළඟට ඇවිල්ලා ගහනකම් ඔයා බලන්න. ආන්න හරි. හොඳ ළමයා. හරි බං ඉතින් ඔන්න ඌත් ඉවරයි. හරි. මේ මොකද මේ? නහය දිග නිකන් මූ නිකන් පිනෝක් දෙනවා. හරි. ඌත් ඉවරයි. මම දැන් එක බොසෙක් මැරුව ඔයගොල්ලෝ දැක්කම බෝම්බ දාලා. ඌ පොඩ්ඩක් අමාරු කාර්යයක්. ඒ මංගා බෝම්බ තිබ්බ හින්දා හොඳට ගියා. නියමයි. ඉන්නත් කඩාගමු මොනවද දෙයක් හම්බෙද්ද දැන්. ආයෙත් ෆ්ලයින් බෝම්බ. බලමු මොනවද දන්නේ නේ. මම දැන් මේක පියාඹල ගිහලා අර කැරක් කැරකි වැදුනා. ඒකයි ඒ ෆ්ලයින් බෝම්බයක් කියන්නේ. හරි බයි ඉතින් නිකන් තියෙන subscribe button එකයි like button එකයි ඔහොමම ඔබාගෙන යන්න මේක බලන ගමන්. මොකටද බා ඔක ඔබන්න ලෝභ වෙන්නේ. නිකන් තියෙන එක ඔබලා දාන්න. ඕක ඔබන්න ලෝභ වෙන්නේ. නිකන් තියෙන එකනේ බා. ඔබලා දාගෙන යන්න. ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලනවා නම් මම තා එක ගේම් වීඩියෝ දාන්න ඔයගොල්ලන්ට ලෑස්තිලා ඉන්න. ඔයගොල්ලෝ මගේ වීඩියෝත් බලන්න. අපි දැන් මෙතනින් බැහැගමු. මොන වගේ දෙයක් වෙයිද දන්නේ. ඔය අඳුරු වුණා නේද? හරි අපි බලමු. මෙතනින් පොඩ්ඩක් ලෝඩ් වෙනවා. මොකද්ද මේ ලෝඩ්? මෙන්න මොකද්ද කියන්නේ? මොනවා කිව්වද මන් දන්නේ මට කියව ගන්නත් බැරි. ඉක්මනට අයින් වුණා. හරි. මේ මොකද්ද මේ? මෙතන ගම්පාට එලියක් එක්ක කවුද මේ? රයිටර් කියලා කෙනෙක්. කවුද දන්නේ? හරි. උගා මුකුත් නෑ වගේ. මේකත් ඉවරක් කරගන්න. මට නම් මේවා කඩන එක තමයි තාම කරපේ. ආම්බෝ එතනදී බුලට් එකක් ගන්න. වෙඩිල්ලක්වත් තියාගන්න පුළුවන්. මේක. හරි. හරි බං ඉතින් ඔන්න හරි. මේ කඩුව පොඩ්ඩකට ගමු. අපි බලමු අපි ගාව කඩුව මේක තමයි මගේ කඩුව නේද? එතකොට මේ තියෙන හොඳ කඩුව. මොකටද මම මේ නිකන් මේ පරණ කඩුවක් තියෙන්නේ. මේක හොඳද? ඔව් ඒක සැරට වදින්න. අපි ගිහලා බලමු. කොහමද? ඔලුබක් අයියලා. මම දැක්කේ නෑ. දැක්කත් දකින්න ඕනේ. ඔයත් දෙන්නා. එන්න කාට මං ආයෙ දෙන්න. අයියෝ මගේ බුලට් ඉවරයි. මාර සීන් එක වෙනවා. හරි එකයි දුන්නේ ඉවරයි. දැන් අපිට තියෙනවා තව පොඩි අමාරු කාර්යයක් ඉවරයක් කරලා දාන්න. බලමු මෙතනින් නැගලා කවුද ඉන්නේ කියලා. දැක්කේ නෑ. බලන්න එපා. ගැහුවා. දමලම ගැහුවා. මේක ගහන විදිහ නම් නියම. දමලම ගහපන්. හරි. දැන් අපි බලමු මේ වටේ පොඩ්ඩ ඇවිදලා මොන හරි ගන්න දෙයක් තියනවද එහෙම නැද්ද කියලා. අර මොකක්ද අර සුදු පාට ඉටි බේරේ. එතනට නැගත හැකිනේ. හරි. නියමයි. කැඩුවා. නියමයි. එතන මොනවද? නිදන් පෙට්ටියක්. කමන්නේ. මට ඔය වැඩන්නේ. හරි. ඉතින් මේකේ අපිට තියෙනවා නොපෙනෙන, ඒ කියන්නේ මෙතන ඉන්න කට්ටියට පේන්නේ නැතිව යන්න පුළුවන් බෙරි జాතියක්. ඒක තද නිල් පාටයි. මම ඔයගොල්ලන්ට හම්බුනොත් පෙන්නන්න.
අපි මෙතන නැග මම ඔයගලන්ට ෆුල් ගේම් ප්ලේ වීඩියෝ එකක් දෙන්න වෙන්නේ නැහැ. අද මොකද අපි බලමු. මට කඩු දෙයක් හම්බුණා. මට දැන් මේ හම්බුණ කඩුවල රූප වලින් කියන්නේ මගේ කඩුවේ බලය ඇක්ටිව් කරනවා. මම හිතන්නේ ඔව්. ඒ ඇක්ටිව් නේ මගේ බලය. මේක. ඒක තමයි දාලා තිබිලා තියෙන්නේ. අයියෝ. ලොකු බලයක් හම්බ වෙලා නැහැ ඉතින්. පොඩි මගේ කඩුවට බලය හම්බුනේ. ඉන්නද? ඒක තමයි මම දාලා තියෙන්නේ. හරි. බලයක් හම්බ වෙලා නැහැ. මේකක් කඩන් බලමු. මේ අපි අනිත් ලෝකේ තියෙන. ගාලා ගහනවා. ඉතින් අපිට ගහන්න ඉන්නේ අරු විතරයි. ඌ අපිව දැක්කොත් බලමු. ඌවත් ඉවරයක් කළා. මෙන්න අර සුදු පාට බෙරි જાති. අර ඉන්නේ පොර. අඩෝ පොර දැක්කේ නෑ. අම්මට කිවි දැකලා. සුපර්මෑන්. මගේ කඩු පහරින් ඔබ ගෙල ගසාද? ඉවරයිනේ. අන්න අතක් දික් කරගෙන. කොහෙද දෙන්න බලන්න අත. එයා නැති. මොකද මේ පේන්නේ නැහැ. හරි කමන්නේ. ඌව මට බලන්න. මගේ හෙල්ත් එක පොඩ්ඩක් වැඩි කරගන්න. හරි බං ඉතින්. ඔන්න අපි මෙතනට ආවා. ඔයගලන්ට පේන්නේ නැති මම ඉන්න ස්ථාන. ඊගාට මොන જાති එකෙක් එයිද දන්නේ නැහැ. ඒකින්ද මම කොකටත් මංගා තියෙන බෝම්බ ටිකක් ලෑස්ති කරගන්න එක හොඳයි. ඕගොල්ලෝ එන්න මාව දකින්න මාව දකින්න ළඟට එන්න. එනවාකෝ. අන්න හරි. ඕක තමයි මටත්. අනේ ඉවරයි. යහුවා එනු සටනට ගන්න කඩිය පුටාපට මේ ළඟට ඇවිල්ලා ගහන්නේ මට ගහන්න නින්ජා කෙනෙක් කොහොමද මට ගහන්නේ මම ඉන්නේ එනවා පයින් ගහගන්න වරෙන් පයින් ගහන්න උත් ඉවරයි ඔන්න ඉතින් අපි මෙතනටම ආවා hari onna dorari hari menne dandin giya wage giya emai onna අපි ආ දැන් මගේ උඩින් ඔය රතු පාටට පොඩි අප්ඩේට් කියලා වැටලා තියෙනවා මේක අප්ඩේට් කරන්න හරි දැන් අපිට මගේ හෙල්ත් එක අප්ඩේට් කරගන්න හරි. දැන් මෙතන අපි රෙස්ට් කරන්න. දැන් හරි. ඒවල අපි මෙතනින් තමයි ඊගාසරේ ගේම් එකේ මතුවෙනකොට මතුවෙන්නේ. හරි බයි තියෙනම මේ ගේම් එක හොඳයි නේ. ඔයගොල්ලෝ මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. hari ඒගොල්ලෝ ඉවරයි මම හිතුවේ නෑ එච්චරම ඉවර වෙයි පුතා අතරක් ඉන්නෝනේ පොර hari ඉවරයි අපරාධ නින්ජා තරුවක් තිනාසන මංගාද ආයුධ නම් කිසිවක්වත් නැහැ. බලමු මෙතන. කවුද ඉන්නේ? හලෝ.
හරි බං. මම දැක්ක අතන නිකන් මැජික් පෙට්ටියක් වගේ තියෙනවා. මේක ඇතුළේ මොනවද? අයියෝ සල්ලි. මගේ අත අප්ඩේට් එකක් ඇවිල්ලා වෙන්න බෑ. මම ඉතර ගහගත්තා. ඉතින් මේ ගහගන්න වාර අනුව වගේ තමයි මේක අපිට මරණ කට්ටිය ගන්නට අනුව තමයි අපේ අප්ඩේට් එක එන්නේ. ඉතින් අප්ඩේට් වැලියබල් කියලා වැටලා තියෙන්නේ. ඒකයි. මේ කැඩුවා. මුකුත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරි බං ඉතින්. මෙතන කුඩුක. මේ ඉන්න ගින්දර කාගේ ඉස්සරහෙන් ගියොත් අපි ඌ බන්ධනයක් කරලා අල්ලගන්න. උට්ට ගහන්න බෑ. මං කිව්වා ඌ මාව දැක්කා. හරි බං ඉතින් ඌ ඉවරයි. මං ගා සල්ලි ටිකක් තිබ්බ හින්දා මම ඒක දුන්නේ. අපරාධ මගේ සල්ලි වල. කවන්නේ. යමු බල. අංකල් කොහමද ගියේ? හොඳයි කිය. මොකද්ද? මොනවද කරන්නේ? හරි බං ඉතින් එළම. අදට වීඩියෝ එක ඉවරයි. ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන්න ලයික් කරන්න. මේ ගේම් එක හොඳයි නම් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න ඉතින්. අදට ඉවරයි. ඔන්න ඉතින් මම ගියා. ආයෙත් අපි හම්බ